ඉතින් යාළුවනේ අද මං හදන්නේ කහකඩ මාළුව. ඉතින් මේ මාළුව හදන්න මං තැඹිලි ගෙඩියක් කඩාගත්තා. ඉතින් කොහොමද යාළුවනේ මගේ කැච් එක? සුපිර්නේ. ඉතින් දැන් තියෙන්නේ තැඹිලි ගෙඩිය කපා ගන්න තමයි. ඉතින් මේ විදිහට අපි කපා ගමු තැඹිලි ගෙඩිය. ඉතින් යාළුවනේ මම නම් වතුර ටික බොන්න හදන්නේ. කෝප්පයකට මම නම් දාගත්තා. ඉතින් කොස ගාලා ඒකත් බීලා දැම්මා. දැන් තියෙන ඉතින් තැඹිලි ගෙඩිය පලා ගන්න තමයි. මම නම් මේකේ ලොඳ කන්නයි හදන්නේ. මොනවා වුණත් අපරාධනේ යාළුවනේ. දැන් යාළුවනේ මම මේ කහකඩේ ගලව ගන්නයි හදන්නේ. ඉතින් යාළුවනේ කහකඩේ ගලවගෙන මේ වගේ චූටි චූටි කැලට අපි කපා ගමු. ගොඩක් පොඩි කැලට අපි කපා ගමු. ඉතින් යාළුවනේ මම නම් කෑල්ලක් කෑවා. ඉතින් යාළුවනේ කපාගත්ත කැල ටික මේ වගේ පීරිසිකට අපි දාගමු. දාගෙන යාළුවනේ මේකට වතුර ටිකකුත් අපි දාගන්නවා. ඊට පස්සේ යාළුවනේ අපි මේ වගේ ලුණු ගෙඩියක් අපි කපා ගමු. චූටි චූටි කෑලි වලට. කපාලා කොච්චි ටිකකුත් අපි කපා ගමු. ඒකම සුදු ලුණු ටිකකුත් තක්කාලි ගෙඩියක් වගේ නම් ඇති. හුඟක් හදනවා නම් ඉතින් වැඩිපුර දාන්න පුළුවන්. තක්කාලි වල හුඟක් පොඩි කෑලි වලට කපා ගමු. ඊට පස්සේ රම්පේ අපි කපා ගමු. ඉතින් යාළුවනේ මේ තියෙන අපි කපාගත්ත එළවලු ටික දැන් යාළුවනේ මේ කපාගත්ත කෑලි වලට කහ කුට්ටි ටිකක් දාගමු. අපි දැන් තෙල් ටික එකතු කරගමු. ඊට පස්සේ යාළුවනේ මම තෙල් ටිකට අබ ටිකක් දාගත්තා. ඒ එක්කම සුදු ලුණු එකතු කරගමු අපි. ඒක යාළුවනේ අපි කපාගත්ත රටවුන් ටික දැන් දාගමු. මේ එක්කම කොච්චි ටිකත් අපි දාගමු. දැන් අපි කරපිංච ටික දාගමු. ඒ එක්කම රම්පේ ටිකක් දාගමු. දැන් ටිකක් වෙලාවක් යනවා මේක හොඳින් මිශ්‍ර කරගමු. දැන් යාළුවා මේකට මිරිස් කුඩු දාගමු. ඒ එක්කම තුන පහ ටිකක් දාගමු. සහ කෑලි මිරිස් දාගමු. දැන් මේක නැවත හොඳින් මිශ්‍ර කරගන්නයි තියෙන්නේ. දැන් යාළුවනේ මේ කහකඩ කෑලි ටික මේකට දාගමු. දාලා මේක හොඳින් අපි දැන් මිශ්‍ර කරගමු. ඉතින් යාළුවනේ මේක හොඳින් තම්බ ගන්න අපි වතුර පොඩ්ඩක් එකතු කරමු. හුඟක් එපා පොඩ්ඩක් එකතු කරගන්න. දැන් යාළුවනේ මේකට මිටි කිරි එකතු කරගමු. මේකේ රසවන ලුණු දාගමු. දැන් යාළුවනේ කපාගත්ත තක්කෑලි කෑලි ටික මේකට දැන් දාගමු. දැන් නා යාළුවනේ මාර සුවඳක් එන්නේ ඈ. දැන් යාළුවෝ මම මේකට උළුහාලුවේ කරපිංචයි බෙදපුවා දාගන්නවා. දැන් තමයි යාළුවෝ හොඳම හරිය. දැන් මං හදන්නේ කන්න. ඉතින් යාළුවෝ දැන් මං ඉන්නේ අනගන්න තමයි. මේක යාළුවනේ දැන් අනලා කටට දාගත්තාම ඉතින් සුප්පා තමයි ඈ. මේකේ තියෙන රහට මං නම් මුට්ටියේ දාගෙන තමයි කෑවේ යාළුවනේ. ඉතින් සුපිරි. ඉතින් යාළුවනේ මාත් කන ගමන් අපේ ඉතර බල්ලරක් දුන්නා ඉතින් ඌත් කෑවා. ඉතින් සුපිරියක් තමයි ඉතින් ඈ.